විශේෂයෙන්ම අපි සියලු දෙනාම පිළිගන්නවා ඩිජිටල් ආර්ථිකරණයක් මේ රටට අවශ්‍යයි කියන එක ඒක ඇත්ත තත්ත්වයක්. ඒක ගැන විවාදයක් නැහැ. ඒ ඩිජිටල්කරණය අපිට ඕන වෙලා තිබෙන්නෙම විශේෂයෙන්ම මූල්‍ය ඩිජිටල්කරණය ඕන වෙලා තිබෙනවා අපේ රටේ වංචා දූෂණ අවම කරගන්න, මුදල් වලින් කරන ගනුදෙනු අවම කරගන්න, ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒ සියලු දත්ත ගන්න පුළුවන්, තොරතුරු ගන්න පුළුවන් ක්‍රමවේදයක් අනුව මේ මූල්‍ය ඩිජිටල්කරණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අපි දැක්කා දැන් මේ මූල්‍ය ඩිජිටල්කරණය අරහා අපේ හැඳුනුම්පත් ඩිජිටල්කරණය කිරීම සඳහා දැන් යම් පියවරවල් අරන් තිබෙනවා. ඒතර දැන් අපේ හැඳුනුම්පත් ඩිජිටල්කරණය ගැනීමේදී අපි දන්නවා ඩෙන්ටිටි කාඩ් එක ඩිජිටල් කරන එක ගැන වරදක් නැහැ. අපේ ජීව දත්ත ගන්න බයෝඩේටා අපේ එකතු කරන එක ගැනීමේ වරදක් නැහැ. ඒක ගැන අපි කවුරුවත් ප්‍රතිවිරෝධ අදහසකුත් නැහැ. දැන් අපි දන්නා දැන් පහුගිය ආණ්ඩුව පටන් ගත්තා විශේෂයෙන්ම මේ ඩිජිටල්කරණය නමින් බයෝමෙට්‍රික්ස්, ඒ කියන්නේ ජෛව දත්ත එකතු කරන්න පටන් ගත්තා. ඒතර මේ ජෛව දත්ත එකතු කරනවා කියලා කියන්නේ අපේ ඇඟිලි සලකුණු, අපේ මුහුණ තියෙන ලක්ෂණ, අපේ ඇඟේ තියෙන ලක්ෂණ, ඒ සියලු දේවල් දැන් ආණ්ඩුව එකතු කරන්න දැන් මේ වෙනකොට සෙන්ටර්ස් හදාගෙන යනවා. ඒතර දැන් මේක අද වෙනකොට ලෝකයේ යම් කිසි ආකාරයේ විවාදයකට තුඩු දීලා තිබෙනවා. මොකද දැන් මේ දත්ත විකුණන්න පුළුවන්. මේ දත්ත එළියට ගියොත් විශාල ප්‍රශ්න ගැටුම් පුළුවන්. මගේ ඇඟිලි සනකුණු එළියට ගියොත් එහෙම ඒ ඇඟිලි සනකුණු පාවිච්චි කරන්න පුළුවන් වෙන අයට. අපේ තියෙන මුහුණ තියෙන ලක්ෂණ එළියට ගියොත් ඒවා වෙන අයට පාවිච්චි කරන්න පුළුවන්. අද ලෝකේ දියුණු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම AI තාක්ෂණය අනුව හුඟක් දේවල් වෙන්න පුළුවන්, අපිට ප්‍රතිවිරුද්ධ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් මේ දත්ත පාවිච්චි කරන්නේ කුමන අවස්ථාවකද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේ දත්ත මොකටද මේ දත්ත එකතු කරන්නේ? මේ දත්ත එකතු කිරීමේ අරමුණ මොකක්ද? ඒක අපිට තවම පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට අද ආණ්ඩුව මේ වැඩේට අත ගහලා තියෙනවා. අද සෙන්ටර්ස් හදාගෙන තියෙනවා අපේ ජෛව දත්ත එකතු කරන්න. ඒතර ඒක අද වෙනකොට මම හිතනවා විශේෂයෙන්ම මේක ගැන ආණ්ඩුවේ පැත්තෙන් උත් හරියාකාරව පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මොකද්ද මේකේ අරමුණ? ඩෙන්ටිටි කාඩ් එක ඩිජිටල් කරන එක එකයි. ඒක අපි දන්නවා අපේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක දාන්න පුළුවන්, ඩ්‍රයිවිං ලයිසන් එක දාන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු කරලා එක නම්බරයක් හදලා අපිට දෙන්න පුළුවන්. ඩෙන්ටිටි කාඩ් එක ඕනෙත් නැහැ, නම්බරේ දුන්නාමත් ඇති. නමුත් ජෛව දත්ත එකතු කරන්නේ ඇයි? දැන් අපි දක්නද මේ දත්ත විශේෂයෙන්ම මේ දත්ත එකතු කරලා ගබඩාවක් ඇතිකිරීම තුළ, මේ දත්ත ගබඩාවක් ඇතිකිරීම තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි පුද්ගලික අයිතීන් උල්ලංඝනය වෙනවා. මොකද අපේ තියෙන හැම පෞද්ගලික දෙයක්ම මේ දත්ත ගබඩාවට ඇතුළත් වෙනවා. ඒක අපේ පුද්ගලිකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක මම හිතනවා ඊටාම භයානක තැනකට ඒ දත්ත තුලින් අපි ගමන් කරන්න පුළුවන්.